විභාග ප්‍රශ්න පත්‍රයක් කිව්වම අපිට මතක් වෙන්නේ මොකද්ද? නිකන් දැනුම මනින දෙයක් විතරද? නෑ. අපි අද බලන්න යන මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රය ඒ වගේ එකක් නෙමෙයි. මේක ඇත්තටම නූතන software developer කෙනෙක්ට තියෙන ඕන skills ටික පෙන්නන road map එකක් වගේ. ඉතින් අපි බලමුද මේ road map එකේ තියෙන රහස් මොනවද කියලා? බලන්න මේක නිකම්ම ප්‍රශ්න ටිකක් නෙමෙයි. ඇත්තටම මේක තමයි ලොකු enterprise applications හදනකොට අපි හිතන්නම ඕන ප්‍රධානම දේවල් ගැන තියෙන blueprint එක. ඉතින් අපි කරන්න යන්නේ මේ ප්‍රශ්න එකින් එක අරගෙන ඒවා decode කරලා ඒ ඇතුලේ හැංගිලා තියෙන ගැඹුරු සංකල්ප එළියට ගන්න එක. හරි. එහෙනම් අපි ගමන යන්නේ මෙන්න මෙහෙමයි. අපි මුලින්ම පටන් ගන්නේ Java වල අත්විවරණය. ඊට පස්සේ Spring Boot engine එක ඇතුළටම කිමිදෙනවා. ඊළඟට web services හදන හැටි බලනවා. එතනින් ගිහින් architecture, security කියන ලොකු චිත්‍රය දිහාත් බලලා අන්තිමට මේ ඔක්කොම එකට එකතු කරලා බලමු සම්පූර්ණ developer කෙනෙක්ගේ skill set එක මොන වගේද කියලා. හොඳයි. ඕනෑම ලොකු සිස්ටම් එකක් ගත්තම ඒක පදනම ශක්තිමත් වෙන්නම ඕනනේ. Spring Boot වල පදනම ඒ තමයි Java. ඉතින් අපි එතනින්ම පටන් ගමු. හරි. එහෙනම් මෙන්න පළවෙනි ප්‍රශ්නය. බලන්න මේකෙන් කෙලින්ම අහනවා object oriented programming. අපි කවුරුත් දන්න විදිහට OOP වලට IT නැති සංකල්පය මොකක්ද කියලා. අපේ ගමනේ අත්විවරම වැටෙන්නේ මෙන්න මේ ප්‍රශ්නය. මෙතන තියෙන වැඩේ තමයි OOP වල ප්‍රධාන කුළුණු තුනක්ම. ඒ කියන්නේ inheritance, encapsulation සහ polymorphism. මේකේ තියෙනවා. හැබැයි අර compilation කියන එක අන්න ඒක වෙනම කතාවක්. ඒක හරියට පරිවර්තකයක් වගේ දෙයක්. අපි ලියන කෝඩ් එක මැෂින් එකට තේරෙන භාෂාවකට හරවන process එක. ඒක සංකල්පයක් නෙවෙයි ක්‍රියාවලියක්. ඉතින් ඇයි මේක මෙච්චර වැදගත්? හේතුව තමයි මේ මූලධර්ම හරියටම ඔලුවට ගත්තේ නැත්නම් නඩත්තු කරන්න ලේසි ශක්තිමත් software එකක් හදන එක හීනයක් විතරයි. හරි. Java මූලධර්ම ගැන කතා කරා ඇති. දැන් අපි බලමුද Spring Boot කියන මේ magic එක ඇතුලේ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා? ප්‍රශ්න පත්‍රයේ B කොටසෙන් යහන මේ ප්‍රශ්නය නම් හරිම වැදගත්. හිතන්න එක කමාන්ඩ් එකකින් නැත්නම් එකම එක ක්ලික් එකකින් සම්පූර්ණ ඇප්ලිකේෂන් එකක් පණගැන්වෙන්නේ කොහොමද? මොකක්ද මේ පිටිපස්සේ තියෙන රහස? ඔන්න උත්තරේ තියෙන්නේ මේ තනි වචනේ @Spring Boot application. මේ ලකුණෙන් පටන් ගන්න දේවල් වලට අපි කියන්නේ annotations කියලානේ. මේවා හරියට අපේ කෝඩ් එකට දෙන පොඩි instructions වගේ. මේ එකම එක annotation එකෙන් Spring Boot එකට කියනවා හරි වැඩේ පටන් ගමු. වාට ඕන හැමදේම හොයාගෙන configure කරගෙන application එක run කරන්න කියලා. අන්න ඒක තමයි Spring Boot වල තියෙන නියම බලය. developer ගේ වැඩ උපරිමයෙන්ම ලේසි කරන එක. Spring Boot වල තියෙන තවත් සුපිරිම සංකල්පයක් තමයි dependency injection. මේක මෙහෙම හිතමුකෝ කේක් එකක් හදන්න බිත්තර ඕන වුණාම අපි කිකිලියෙක් ඇති කරන්න යන්නේ නෑනේ. කඩෙන් ගේනවා. අන්න ඒ වගේ තමයි. මෙතනත් එක කෝඩ් කෑල්ලකට තව එකක් ඕන වුණත් ඒක අලුතෙන් හදන්නේ නැතුව Spring framework එකම ඒක පිටතින් inject කරනවා. ඒ කියන්නේ ලබා දෙනවා. auto-wired annotation එකෙන් කරන්නේ අන්න ඒ ඉල්ලීම කරන එක. හරි. මේක පොඩි දෙයක් වගේ දෙනුනට හරිම වැදගත්. ප්‍රශ්න අංක 11 අහන විදියට Spring Boot application එකක් default විදියට run වෙන්නේ 8080 port එකේ. මේ වගේ මූලික configuration details දැනගෙන ඉන්න එක ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හරි. engine එක ගැන කතා කරපු ටික ඇති. දැන් බලමු මේක use කරලා browser එකක් කරහා මුළු ලෝකෙත් එක්කම කතා කරන web services හදන්නේ කොහොමද කියලා. දැන් කාලේ applications එකිනෙකා එක්ක කතා කරන්නේ APIs හරහානේ. ඉතින් ඒ වගේ REST API එකක් හදද්දී @REST controller annotation එක නැතුවම බැරි දෙයක්. මේක ක්ලාස් එකකට දැම්ම ගමන් Spring Boot දන්නවා මේ තියෙන්නේ browser එකකින් එන request එකකට response දෙන්න ඕන තැන කියලා. ඒකෙන් වෙන්නේ අපි සාමාන්‍ය Java code එකක් කෙලින්ම web address එකක් ඒ කියන්නේ endpoint එකක් බවට පත් කරන්නේ. හරි. දැන් අපි C කොටසේ තියෙන මේ code sample එක දිහා බලමු. මේකෙන් අපි මෙච්චර වෙලා කතා කරපු සංකල්ප ඇත්තටම පාවිච්චි වෙන්නේ කොහොමද කියලා පැහැදිලිවම බලා ගන්න පුරුවා. අපි අර කෝඩ් එකේ පළවෙනි පේලිය විතරක් ගමුකෝ. @getting මේකෙන් කියන්නේ get request එකක් බලාපොරොත්තු වෙනවා කියන එක. ඊට පස්සේ වරහන් ඇතුලේ තියෙන /products/id කියන එකෙන් path එක ඒ කියන්නේ URL එක මොකක්ද කියලා define කරනවා. අන්න ඒ විදිහට තමයි Spring Boot එක එන request එක හරියටම යවන්න ඕන තැනට යොමු කරන්නේ. කෝඩ් ලියන එක දෙයක්. හැබැයි ඒක පිළිවෙලකට ආරක්ෂිතව ගොඩනගන්න එක කියන්නේ තවත් දෙයක්. ඒක හරියට ගෙයක් හදනවා වගේ. සැලැස්මයි ආරක්ෂාවයි දෙකම ඕන. ඉතින් අපි දැන් බලමු ඇප්ලිකේෂන් එකේ ආකිටෙක්චර් එකයි security එකයි ගැන.
ඔන්න ප්‍රශ්න අංක 28. මේකෙන් අහන්නේ වෙබ් ඇප්ලිකේෂන්ස් වල හරීම ජනප්‍රිය ආකිටෙක්චරල් පැටර්න් එකක් ගැන. ඒ තමයි මොඩල් view controller නැත්නම් MVC. ඉතින් දත්ත ගලාගෙන යන නිවැරදි ෆ්ලෝ එක මොකක්ද? හරි. නිවැරදි ෆ්ලෝ එක යන්නේ මේමයි. මුලින්ම රික්වෙස්ට් එක එනවා කන්ට්‍රෝලර් එකට. කන්ට්‍රෝලර් එක මොඩල් එකත් එක්ක කතා කරලා ඕන දත්ත ටික අරගෙන ඒ ටික view එකට යවනවා. අවසානෙට view එක තමයි යූසර්ට පේන දේ හදන්නේ. මේ විදිහක වැඩේ බෙදුවම ඇප්ලිකේෂන් එකේ වගකීම් පැහැදිලිව වෙන් වෙලා තියෙනවා. හරිම පිළිවෙලයි. යූසර් කෙනෙක්ව ඔතෙන්ටිකේට් කරන්න, ඒ කියන්නේ හඳුනා ගන්න ක්‍රම දෙකක් ගැන තමයි මෙතන කතා වෙන්නේ. පළවෙනි එක session based. ඒක හරියට රෙස්ටොරන්ට් එකක වේටර් කෙනෙක් අපිව මතක තියාගන්නවා වගේ සර්වර් එක අපිව මතක තියාගන්නවා. දෙවෙනි එක තමයි JWT. ඒක ID කාඩ් එකක් වගේ. අපි යන හැමතැනම ID එක පෙන්නනවා. සර්වර් එකට අපිව මතක තියාගන්න ඕන නෑ. ID එක බැලුවම ඇති. අනේ මතක තියාගන්නේ නැති ක්‍රමයට තමයි stateless කියන්නේ. C කොටසේ තියෙන අර security code එක දිහා බැලුවම ඔන්න පේනවා session creation policy.stateless කියලා line එකක්. මේකෙන් කෙලින්ම කරන්නේ අපි අර කලින් කතා කරපු stateless authentication ක්‍රමය on කරන එක. ඒ කියන්නේ මේ application එක server එකේ කිසිම session එකක් තියාගන්නේ නැහැ. ඉතින් මේකෙන් පැහැදිලිවම පේනවා JWT වගේ stateless ක්‍රමවලට මේක කොච්චර නියමයට ගැලපෙනවද කියලා. හරි. දැන් අපි මේ කතා කරපු කැලේ ඔක්කොම එකට එකතු කරලා බලමු මේ විභාගයෙන් ඇක්ටතම ඩෙවලොපර් කෙනෙක්ගේ මොන වගේ ස්කිල්ස්ද මනින්නේ කියලා. මේ ස්ලයිඩ් එකෙන් මුළු ඇප්ලිකේෂන් එකේම ස්ට්‍රක්චර් එක සමරයිස් වෙනවා. බලන්න. ඇට් රෙස්පොන්ස් ටන් කර තියෙන්නේ යූසර් එක කතා කරන ප්‍රසන්ටේෂන් ලේයර් එකේ. ඇට් සර්විස් ඒක තමයි නියම බිස්නස් ලොජික් එක. ඒ කියන්නේ මොලේ තියෙන්නේ. ඒක සර්විස් ලේයර් එක. අන්තිමට ඇට් එන්ටිටි සහ ඇට් රෙපොසිටරි දෙකම ඩේටාබේස් එකත් එක්ක ගනුදෙනු කරන ඩේටා ලේයර් එක. ප්‍රශ්න පත්‍රයේ 9, 12, 26, 29 වගේ ප්‍රශ්න ගොඩකින්ම මේ ලේයර්ස් ගැන අහන්නේ නිකන් නෙමෙයි. එහෙනම් මේ සම්පූර්ණ විභාගයේ තියෙන ලොකුම රහස මොකක්ද? ඒක තමයි මේ. හොඳ ඇප්ලිකේෂන් එකක් කියන්නේ පිළිවෙලට ස්තර 3කට බෙදපු දෙයක්. යූසර් දකින ප්‍රසන්ටේෂන් ලේයර් එක, ඇතුලේ වැඩ කරන බිස්නස් ලේයර් එක සහ දත්ත තියෙන ඩේටා ලේයර් එක. මේ කොටස් තුන පිළිවෙලට වෙන් කරලා හදන එක තමයි නඩත්තු කරන්න ලේසි, දියුණු කරන්න පුළුවන් ශක්තිමත් software එකක අත්විවරයම. අපි මෙච්චර වෙලා කතා කළේ හැමදේම එකට තියෙන එක ලොකු ගොඩනැගිල්ලක් වගේ මොනොලිතික් ඇප්ලිකේෂන් එකක් ගැන. හැබැයි B කොටසේ තියෙන ප්‍රශ්නයක් අපෙන් අහනවා මේ ලොකු ගොඩනැගිල්ල කඩලා පොඩි වෙන වෙනම වැඩ කරන ස්වාධීන සේවා. ඒ කියන්නේ මයික්‍රෝ සර්විසස්. හැදුවොත් මොකද වෙන්නේ? අන්න ඒක තමයි එන්ටර්ප්‍රයිස් ආකිටෙක්චර් වල ඊළඟ ලෙවල් එක. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර හොයන එක සමහර විට ඩිවෙලොපර් කෙනෙක්ගේ ගමනේ ඊළඟ පියවර වෙන්න පුළුවන්.